අයිබෝවන් සියලු දෙනාටම රිදීගම වර්ල්ඩ් විෂන් ලංකා ආයතනය සහ කල්පිටිය වර්ල්ඩ් විෂන් ලංකා ආයතනය එක්ව සංවිධානය කරපු ලස්සන වැඩක් තමයි ඔබ නරඹන්න යන්නේ. ඉතින් මුලින්ම කල්පිටිය වර්ල්ඩ් විෂන් ලංකා ආයතනෙන් අපිට ලැබුණු පිළිගැනීම තමයි ඔබ නරඹන්නේ. මොකද පාන්දර පරිසරය ආරක්ෂා කර ගැනීම, කඩොලාන ශාක සිටුවීම, කඩොලාන ශාක තුළ ඇති වැදගත්කම පිළිබඳ හරවත් දේශනයක් කල්පිටිය වර්ල්ඩ් විෂන් ලංකා ආයතනයේ නියෝජනය කරන අපිට අහන්න ලැබුණා. ළමයි යතුළු නිලධාරී කණ්ඩායම් සියලුම දෙනාම ළමයි අපි අද ඔයාලා විශේෂයෙන් අපි ආරම්භ කරලා තිබේ වගේ ඔයාලා ආවේ අපේ පරිසරය බලන්න. මම හිතනවා කලින් මතක් කරලා අපි ඉන්ටර්නෙට් ප්ලස් එකේ මහන්සියදී මොකද පාන්දර 4:00 ඉඳලා ඉතින් අපි රිදීගම වර්ල්ඩ් විෂන් ලංකා ආයතනයේ නියෝජනය කරේ නිරෝෂන් සර් අරමුණ පැහැදිලි කළා. රිදීගම සහ කල්පිටිය සහ වර්ල්ඩ් විෂන් ආයතන වැඩ කරන සෑම හන්දනදීම විශේෂයෙන්ම ඉන්ටර්නෙට් ප්ලස් සමාජ එක සමානතාවක් කරනවා. ඉතින් වැඩසටහන්වලදී ගොඩක් වෙලාවට අපි පරිසරයත් එක්ක කරන සමහර ක්‍රියාකාරකම් වෙනස් වෙනවා නේද? අපි අනතුරුව අප සියලු දෙනාම සහභාගී වුණේ පරිසරය ආරක්ෂා කර ගැනීමේ හවුල්කරුවන් වීමේදයි. එහිදී අප සියලු දෙනාගේම ඇඟිලි සැලකුණෙන් යුතුව පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා අත්සන් තැබුවා. ඔබ ඒ තුටුවේ දිස්ත්‍රික් හිමිකම් ප්‍රවාදී නිලධාරීතුමිය සහ රිදීගම ප්‍රාදේශීය ළමා හිමිකම් ප්‍රවාදී නිලධාරීතුමියගේ අත්සන් තැබීමයි. ඉන් අනතුරුව හරවත් විශේෂාංගයක් දක්නට ඉන්පසු අප සියලු දෙනා එක්ව සිටියේ කල්පිටිය ගමනේ සොඳුරුම මොහොතටයි. දේශගුණික විපර්යාස වැළැක්වීම සඳහා අපට හැකි වුණා කඩොලාන ශාක සිටවා හවුල්කරුවන්. ඉන් අනතුරුව අප සියලු දෙනාම එකතු වුණේ කල්පිටියේ ඇති විශේෂ ස්ථාන නැරඹීමට. මේ ඔබ අසන්නේ රිදීගම වර්ල්ඩ් විෂන් ලංකා ආයතනයේ තිලක් සර්ගේ හඬපටයි. ලස්සන ගමනක් අපිට එදා හම්බුණා. සොඳුරු මතකයන් රසක් අපිට කල්පිටිය වර්ල්ඩ් විෂන් ලංකා ආයතනය නිසා හමු වුණා. මේ ඔබ දකින්නේ එම සොඳුරු මතක. හායි මගේ නම දිල්නෙත්. මමත් කල්පිටිය ගමනට සහභාගී වුණා. කඩොලාන ශාකය ගැන ගොඩක් දේවල් මටත් ඉගෙන ගන්න පුළුවන් වුණා. හායි මගේ නම හර්ෂණ. කල්පිටිය ගමට මමත් සහභාගී වුණා. දේශගුණික විපර්යාස වැළැක්වීමට කඩොලාන ශාක සිටවා මමත් හවුල්කරුවෙක් වුණා. ඒ ඔබට අසන්නට ලැබුණේ කල්පිටිය ගමන සඳහා සහභාගී වුණු තවත් ළමා සමාජ නිලධාරීන් දෙදෙනෙකුගේ අදහස්. ලස්සන සොඳුරු මතකයක් රැසක් එකතු කරමින් අප සියලු දෙනාටම කල්පිටිය ගමන අමතක නොවන මතකයන් බවට පත් වුණා. ඉතින් මේ මතකයන් එකතු කරපු රිදීගම වර්ල්ඩ් විෂන් ලංකා ආයතනයේ සියලු නිලධාරීන්ටත් කල්පිටිය වර්ල්ඩ් විෂන් ලංකා ආයතනයේ සියලුම නිලධාරීන්ටත් ස්තුතියක් කරන්නට මම මේ අවස්ථාවක් කරගන්නවා. කල්පිටිය ගමන අපි සියලු දෙනාටම ලස්සන සුන්දර දවසක් වුණා. ඒ දවස අපි හැමෝටම ප්‍රයෝජනවත් දවසක් බවට පත් වුණා. නැවත වතාවක් මම මේ ගමන සඳහා සහභාගී වුණු සියලුම දෙනාටත් මගේ සියලුම නංගිලා මල්ලිලාටත් නැන්දලා මාමලාටත් හැමෝටම ස්තුතිවන්ත වෙනවා. මෙවැනි වැඩසටහන්
තවත් ඉදිරියට පැවැත්වීමට වර්ල්ඩ් විෂන් ලංකා ආයතනයට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම මතක් කරනවා. මේ ඔබ දකින්නේ අපි සියලු දෙනාගේ සමූහ ඡායාරූපයයි. ස්තුතියි.